හලෝ යාළුවනේ සුබ දවසක්. ඉතින් ඔන්න මම ඇවිල්ලා ඉන්නවා මේ මහා කැලේ මැද. ඒ කියන්නේ ගමේ ඉඳලා යාළුවනේ කිලෝමීටර් 15ක් විතර කැලේ ඇතුළට ආවා. පොඩ්ඩක් මේ ඇලවල් වල පොඩ්ඩක් මේ ගරන්ට් බලන්න හොදන්න බලන්න මේ ගරන්ට් කියන්නේ බලලා යන්න ආවේ. ඉතින් යාළුවනේ සුපිරි ඇලක් තියෙනවා. මේ ඇල හිඳිලා තියෙන්නේ. හරිද? මේ පේනවනේ මේ ඔයාලට මේ වටේ පේනවද මේ ඇල හිඳිලා තියෙන්නේ. හරි. මම ඔයාලට පෙන්නන්නම්. මේ ඇලක් තියෙන්නේ මේ මෙතන මේ තියෙන ඇලක්. මේ ඇලක් තියෙන්නේ. හරිද? මේ ඇල දිගට මෙහෙම අර කැලේන් ඇතුලෙන් ඉන්නේ. දැන් මම උඩහින් ඉඳලා ආවේ බලලා ආවේ. හරිද? මම ඊට පස්සේ හිතුණා ඔයාලට වීඩියෝ එකක් කරලා නම් දැම්මම හොඳයි කියලා මම බලන්න ආපු ගමන. සාමාන්‍යයෙන් මම මේ ඉන්නේ අපේ ගමේ ඉඳලා කිලෝමීටර් 10ක් විතර මහා කැලෑව ඇතුලේ. දැන් ඔයාලට පේනවද ඉල්ලම් පාර? මේ හරිද? මේ තමයි ඉල්ලම් පාර මේ කැට පාර. ඉතින් දැන් මේ වෙලා තියෙන්නේ සම්පූර්ණ මේ හයි වෙලා තියෙන්නේ අකඩ වගේ කොන්ක්‍රීට් වගේ හයි වෙලා තියෙන්නේ වතුර නැතුව. දැන් කරන්න දෙයක් නැහැ යාළුවනේ. මේ වැඩේ කියන්නේ යාළුවනේ ගරන්න විදිහක් නැහැ වතුර නැතුව. වතුර යන්න ගඟටක් තියෙනවා මම හිතන්නේ කිලෝමීටර් 6ක් විතර. රවුමින් ගියත්. රවුමින් කියන්නේ මේ කෙටි පාරවල් වලින් කැලෙන් අස්සින් ගියත්. ඒ හින්දා එච්චර කරන්න අමාරුයි. මේ මම ඇවිල්ලා දැන් ආවේ වැහි කාලේ තමයි මේකේ ලයින් එකක් ගහන්න වෙන්නේ. මේ දිගටම තියෙනවා මේ අර අයින් දිගේ අර පැත්තේ තියෙන අර අයින් දිගේ මේකේ දිගටම ඉල්ලන් තියෙනවා මේ. පේනවනේ මේ. මේකෙත් මේ බොකු අස්සේ අය මේ පස් තට්ටුවට යටින් ඉල්ලන් තියෙනවා. මේ වෙන්නේ මේ ඇල තමයි මේ ඕම දිගට යංග ඉස්සරහට බලන්න අපි. හරිද? මේ එලිච්ච ඇල තමයි තියෙන්නේ මේ. වතුර හිඳිලා තියෙන්නේ. මේ වතුර හිඳිලා තියෙන්නේ. හරිද? මේකේ වතුර හිඳිලා තියෙන්නේ මේ. පේන් ආ මේ රැට එහෙම එන්න බෑ යාළුවනේ. මේ පේනවනේ. මේවා ඉතින් මේ මෙතන විතරක් වතුර පොඩ්ඩක් තියෙනවා චූට්ටක්. මේ වේටින් එක කරන්න බෑනේ ඉතින් කොහොම. මේ දිගටම මේ ඇල මේක උඩටම මෙහෙම ඇලක් තියෙන පොඩි ඇල පාරක් තියෙන්නේ මේ හරිය කැට පාරක් තියෙනවා මේ. පේනවද මේ හරිය තෙත තියෙනවා. මේ කිසිම කැට පාරක් තියෙන්නේ. නියම කැට පාරක් තියෙන්නේ. මේ හරිය පොඩ්ඩක් ඉන්න බය යාළුවනේ. මොකද අලියා නිතරම මේ දිගටම මේ පල්ලෙහාට ඇල මේ මෙතන විතරයි වතුර ටිකක් තියෙන්නේ. ඉතින් යාළුවනේ දැන් මම ආවට ගරන්න විදියක් නැහැ. මම මේ බලලා යන්න ආපු ගමන් ඇල හිඳිලා. හරිද? වතුර බින්දුවක්වත් නැහැ. මේ චූට්ට අර පොඩි චූටි වලවල් වල තියෙන ඌවයි ගරන්න බෑනේ. නියම කැට පාරක් තියෙනවා. ඉතින් වැහි කාලේ පොඩ්ඩක් එන්න ඕනේ මේකේ. ඊට පස්සේ මේ ගොඩකට ඇදලා දාගෙන වලක් ගාවට දාගෙන ගරන්න ඕනේ. අපිට හිතනවා මේකේ නම් ඇති කවුරුත් මේවා පැත්තේ අතපත දාන්න එන්නේ නැහැ. එරි යාළුවනේ channel එක subscribe කරලා තියාගන්න. අපි මේ වගේ ගරමු දිගටම. මේ ඔයාලට පේනවනේ යාළුවනේ මේ තියෙන සම්පූර්ණ ඇල මේ හිඳිලා තියෙන්නේ මේ වගේ මේ වතුර ඩිංගක්වත් නැහැ. මේ අලිය ඇවිල්ලා තියෙන අලියත් ඇවිල්ලා තියෙනවා මේ අලිය අඩි තියෙන. මේ කැට පාරවල් මං හිතන්නේ තියෙන්න ඕන. තියෙනවා මේ කැටප තියෙනවා. සාමාන්‍යයෙන් මේ ඇලටත් වැඩිය අඩියක් විතර යටට යනකොට මේ වදිනවා කැට පාර. මේ තියෙන්නේ මේ හරියම තියෙනවා කැට. නාල පේනවද මේ කහ පාට මේ ඉල්ලම තියෙන්නේ මේ කැට තියෙන්නේ. තිබ්බට වැඩක් නැහැ. ගරන්න විදිහක් නැහැ. මොකද වතුර ඩිංගක් වන්න නැතුව කොහොම කරන්නේ? මේ ඉල්ලම තියෙන්නේ මේ මෙතෙන්ට එනකම් පස්. මේ හරියට එනකම් පස. මෙතනින් පල්ලෙහා මේ කැට තියෙන්නේ මේ ඉල්ලම. පේනවද? කිරිමැට්ට වගේ ඉල්ලම තියෙන හයි වෙලා තියෙන්නේ. ගල් ගෙඩිය වගේ. මේ දිගටම මේ ඇල තමයි එන්නේ මේ හරියට තියෙන කැට පෑදිලා.
මේ වලට පේනවද මේ ඉල්ලම තියෙන්නේ මේ. ඉතින් යාළුවෝ ඉල්ලම නෙමෙයි වාලා කියන්නේ මේ දැන් මම එනකොට ආය දාර ණයෙක් හිටියා සාමාන්‍යයෙන් මේ මගේ අතක් විතර ඉන්න ණයෙක් හරිද මට වීඩියෝ කරන්නත් අමතක කරලා ෆෝන් එකත් අත්හැරුණා. ඒ කියන්නේ මම මේ ඇල දිහා බල හිටියානේ. මම පෙනේ කරා ළඟටම ආවට පස්සේ අර සාමාන්‍යයෙන් අර දෂ්ට කරන්න නැති හොඳ ණයෙක් එහෙම නැත්නම් ඉලවන එක එහෙම ගහනවා. මොකද ළඟම දැක්කේ මම වීඩියෝ කරන්න පටන් ගන්න මේ කැමරාව ඔන් කරන්න හදනකොට තමයි දැක්කේ. ඊට පස්සේ දැන් යන තැන මට ණය පේන්නේ. එයාලනේ ගිහිල්ලා එන්නම්